සුබදවසක් කියලා පිළිගන්න මගේ YouTube channel එක. ඒ වගේම පුරාවිද්‍යා පාඩම් තවත් පාඩමක් තමයි අපි අද එකතු වෙන්නේ. ඉතින් මේක ගැන කියනවා ලංකාවේ සිංහල අක්ෂරමාලා අපි භාවිතා කරන සිංහල අක්ෂරමාලාව විකාශනය වුණේ කොහොමද කියලා තමයි මේක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක ගැන කියනවනම් මුලින්ම ලංකාවේ අක්ෂර කියන්නේ අක්ෂරමාලාව වර්තමාන අක්ෂරමාලාවට පෙර ඒ කියන්නේ සංඛ්‍යා වගේම රූපාක්ෂර වගේ මුල්ම කාලේ. ඉතින් ඒ අක්ෂරමාලා ක්‍රමක්‍රමයෙන් වර්තමාන අක්ෂර දක්වා පරිණාමය වෙනවා. මේ කාලයත් සමග මේ පරිණාමය ක්‍රියාවලියේදී මුල් කාලේ තිබ්බ හතරස් ස්වරූපය ගිහිල්ලා පසු කාලීන වටකර ස්වරූපයක් හා රවුම් ස්වරූපයක් ගන්නවා. ඉතින් මෙන්න මේ අක්ෂර කලාවේ පරිණාමය ගැන තමයි මේ වීඩියෝ කියන්නේ. ඉතින් මුල්ම කාලේ තිබ්බේ බ්‍රාහ්මීය අක්ෂර. ඒකෙන මුල්ම කාලේ දේශීය බ්‍රාහ්මීය අක්ෂර. ඒ වගේම මේ බ්‍රාහ්මීය අක්ෂර අභාවයට යනවා. ඊට පස්සේ ඒවා දේශීය අක්ෂර වගේම ඒවා නව ස්වරූපයක් අරගෙන වර්තමාන සිංහල වලට එනවා. ඉතින් ලංකාවේ අක්ෂර කලාව සමග ලේඛන කලාව ආරම්භ වෙන්නේ මහින්දාගමනය සමග කියලා තමයි කියන්නේ. ඉතින් ලේඛන කලාව බිහි වෙන්නේ ඒත් ලංකාවේ මහින්දාගමනය පෙර ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසටත් පෙර ලංකාවේ ලේඛන කලාව තිබුණා කියලා ඒ සාධක හම්බ වෙනවා. ඒ සාධක අනුව නම් ඒ සාධකවල ලෙන් ලිපි තමයි වැඩිපුර හම්බෙන්නේ. ඉතින් මේ ලෙන් ලිපි වල හා ලෙන් කටාරම් කොටපු ලෙන් වල ලිපි ලියනවා. ඉතින් ඒවයි තමයි මේ අතීතයේදී සිදු වුණ. ඒ කියන්නේ අතීතයේදී මේ ලේඛන කලාව පිළිබඳ විස්තර සඳහන් වෙන ලිපි වගේ ලියවිලා තියෙන වගේ විස්තර. ඉතින් මහින්දාගමනයත් එක්ක බුදුදහමත් එක්ක ලැබීමත් එක්ක බුදුදහමේ හරපද්ධතියත් එක්ක මිනිස්සුන්ගේ සිතන පතන සදාචාරාත්මක පදනම සහ ශිෂ්ටත්වය වැඩි වෙනවත් එක්ක ලියන්න කියන්න හා බුද්ධිමත් භාවයෙන් වැඩි වෙනවා. ඒකත් එක්ක ලේඛන කලාව බිහි වෙනවා. තව ලේඛන කලාව ඊට පෙර තිබුණා. හැබැයි තව දුරටත් මේක වර්ධනය වෙන්නේ මහින්දාගමනයේ බලපෑමත් එක්ක ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේදී. ඉතින් මේ බුදුදහම බලපෑමත් එක්ක ලංකාවේ ලේඛන කලාව හුරුව තිබ්බා. ලේඛන කලාවේ තිබෙන හුරුව තව දුරටත් වර්ධනය වෙනවා. ඉතින් මේ ලංකාවේ මහින්දාගමනයේ පෙර ලේඛන කලාව තිබුණා කියන සාධක හම්බෙන පූර්ව ඓතිහාසික හා යකඩ යුගවල තමයි මේ සාධක හම්බෙන්නේ. ඉතින් යකඩ යුගයේ ජීවත් වන බාලංගොඩ මානවයා විසින් යකඩ යුගයේදී ලංකාවේ සුසාන පිහිටුවන සුසාන මත විවිධ සලකුණු හැඩයට අකුරු වගේ ලියලා තියෙනවා. අන්න ඒව තමයි ලේඛන කලාව පිළිබඳ හුරුව අංකිකයන් තිබුණා කියලා කියන්න සාධක. ඉතින් ඒව තමයි ඉබ්බන්කටු යටිගම් පොත්ත වගේ ලෙන් වලින් හම්බෙන මේ සුසාන වලින් හම්බෙනවා. මේවා බ්‍රාහ්මීය අක්ෂර නොවන ඒවා. ඉතින් මේ බ්‍රාහ්මීය අක්ෂර නොවන සාධක ක්‍රිස්තු පූර්ව 8 සියවසට අයත් වෙන සාධක වෙනවා. නැත්නම් අකුරු කියලා කියනවා. ඉතින් මේවා බ්‍රාහ්මීය නෙවෙයි. මුල්ම බ්‍රාහ්මීය නොවන අක්ෂර තමයි මේ ක්‍රිස්තු පූර්ව 8 සහ 4 වෙනි යුගයේ ඉබ්බන්කටු හා යටිගල් පොත්ත ප්‍රදේශයෙන් හම්බෙන්නේ. ඒ වගේම වංශ කතාවට අනුව ලංකාවේ මහින්දාගමනයේ පෙර ලේඛන කලාව තිබුණා කියලා සාධක වලට ගන්න පුළුවන්. විජය කුමාරයාගේ ලංකාවේ ඒ කාලේ යක්ෂ දේවනාග ගෝත්‍රිකයෝ හිටියා. ඒ තමයි ලංකාව පාලනය කරේ. ඒ අය පරාජය කළ ලංකා රාජ්‍ය බලය පිහිටවා ගත්තට පස්සේ ලංකාවේ රජු විදියට අභිෂේක කරන්න ඉන්දියාවෙන් කුමාරිකාවක් ගෙන්න ගන්නවා. අන්න ඒක මහා වංශයේ සඳහන් වෙනවා. විජය කුමාරයා අභිෂේකය සඳහා කුමාරිකාවක් ගෙන්න ගැනීමට මථුරා පුරයට දූතයන් පිරිසක් යවනවා කියලා මහා වංශයේ සඳහන්. ඒ දූතයත් එක්ක හසුන් පතක් යවලා තියෙනවා. එනි හසුන තඹ හෝ රන් වලින් කරපු හසුන් පතක්. ඉතින් ඔන්න හසුන් පත මහා වංශයේ 7:51 කියන ගාථාවේ සඳහන් වෙන ඔන්න විදියට ඒ හසන් පතේදී ලියලා තියෙන්නේ මේ විජය කුමාරයාගේ අභිෂේකය සඳහා කුමාරිකාවක් එවන්න කියලා රාජ කුමාරිකාවක්.
ඉතින් තව කියනවා සුමිත්ත කියලා කුමාරයා ලංකාවට පැමිණිලා ලංකාවේ රාජධානිය බාර ගන්න කියලා හසන් පතක් යවනවා. ඊට පස්සේ ඒක මහින්දාගමන පෙර වෙන දෙයක්. ඊට පස්සේ ක්‍රිස්තුපූර්ව 4 සිටි පණ්ඩුකාභය කුමාරයාට ශිල්ප ඉගෙනුවා. පණ්ඩුල කියන බ්‍රාහ්මණයා සමීපයේ ශිල්ප ඉගෙනුවා. ඉතින් ඔය ශිල්ප දුන්නු ශිල්ප කඩු ශිල්ප වගේ කාව්‍ය ශාස්ත්‍රය ගණිතය වගේ ඒ වගේ ගණිතය කාව්‍ය ශාස්ත්‍රය ලියන්න එහෙම ලේඛන කලාව භාවිතා කරා කියලා උදාහරණයක් වෙනවා. තව ගත්තා ක්‍රිස්තුපූර්ව 3 වෙනි සියවසටදී මෙරට ලිඛිත ලිවීමේ ක්‍රමයේ සංකේතාත්මක ආදර්ශ ක්‍රමයක්. ඉතින් ක්‍රිස්තුපූර්ව 3 වෙනි සියවසේදී මෙරට තිබෙන ලිවීමේ ක්‍රමය සංකේතවලට 3 වෙනි සියවසට පෙර කාලේ සංකේත වගේ අකුරු වර්ගයක් තමයි භාවිතා කරලා තියෙන්නේ. ඉතින් ලිවීම සඳහා ක්‍රිස්තුපූර්ව 3 වෙනි සියවස දක්වා බ්‍රාහ්මීය හා සිංහල අක්ෂර දක්වා විකාශනය වෙනවා. කාලේ තමයි ක්‍රිස්තුපූර්ව 3 වෙනි සියවස ක්‍රිස්තු වර්ෂ 15 වෙනි සියවස දක්වා කාලේ බ්‍රාහ්මීය අක්ෂර මුලින්ම බ්‍රාහ්මීය නවර සංකේත ඊට පස්සේ බ්‍රාහ්මීය අක්ෂර ඊට පස්සේ බ්‍රාහ්මීය අක්ෂර අභාවයට ගිහිලා දේශීය සිංහල අක්ෂර එනවා. ඊට පස්සේ වර්තමාන සිංහල දක්වා සිංහල අක්ෂර විකාශනය වෙනවා. ඔන්නව තමයි ක්‍රිස්තුපූර්ව 3 වෙනි සියවසේ ක්‍රිස්තු වර්ෂ 15 වෙනි සියවස දක්වා සිද්ධ වෙන්නේ. ඒ වෙන අභිලේඛන ඒ පිටමද සාධක ලැබෙන අභිලේඛන ලංකාවේ නම් 5000කට වැඩිය හම්බෙලා තියෙනවා දැනට. ඒ අතර අභිලේඛන සෙල්ලිපි තඹපත් රන්පත් පුස්කොළපත් බිත්තිලිපි සෙල්ලිපි වලට උදාහරණයක් ගන්න පුළුවන්. තෝනිගල සෙල්ලිපිය ගන්න පුළුවන්. ඒ වගේම පුස්කොළපත් වලට ගන්න පුළුවන්. කවනින්නවලට බිත්තිලිපි නම් සීගිරිය කුරුට ගීත ගන්න පුළුවන්. කඩදාසි නම් එන්ලන්දීසි යුගයේ ලංකාවේ අක්ෂර විකාශනය ගැන කිරීම නම් වැඩි හරියක්ම සෙල්ලිපි. ඉතින් ලංකාවේ අක්ෂර විකාශනය ගැන කතා කරද්දී වැඩි හරියක් සාධක ලැබෙන්නේ සෙල්ලිපි වලින්. මේ සෙල්ලිපි බෙදෙන ක්‍රම කිහිපයකට. ඒ අතර ලෙන් ලිපි, කිරිලිපි හා ටැම් ලිපි ප්‍රධාන වෙනවා. ඉතින් මේවා යුගානුව ක්‍රිස්තුපූර්ව 1 වෙනි සියවස සහ 3 වෙනි සියවස දක්වා පූර්ව බ්‍රාහ්මීය අක්ෂර කලාව තමයි තියෙන්නේ. ඊට පස්සේ ක්‍රිස්තුපූර්ව 1 සහ 4 සියවස් අපර බ්‍රාහ්මීය අක්ෂර කලාව. ඊට පස්සේ 5 හා 6 වෙනි සියවස් පශ්චාත් බ්‍රාහ්මීය අක්ෂර කලාව. 7 සහ 8 සියවස් සංක්‍රාන්තික. ඔන්න තමයි බ්‍රාහ්මීය අක්ෂර අභාවයට ගිහිලා නව ආරක් බිහි වෙන්නේ. 7 සහ 8 වෙනි සියවස්. ඊට පස්සේ 9 සහ 12 සියවස් වල පූර්ව සිංහල ඊළඟ 13 14 සියවසට පශ්චාත් සිංහල. ඊට පස්සේ 15 වෙනි සියවසේ ඉඳන් අද දක්වා නූතන සිංහල දක්වා මේ සිංහල භාෂාව විකාශනය වෙනවා. මේ තියෙන්නේ මුල්ම පූර්ව බ්‍රාහ්මීය අක්ෂර දැන් අද දක්වා විකාශනය වුණ මේ මුල්ම තියෙන්නේ පූර්ව බ්‍රාහ්මීය අක්ෂර ක්‍රිස්තුපූර්ව 3 වෙනි සියවස. ක්‍රිස්තුපූර්ව 1 වෙනි සියවසේදී ක්‍රිස්තු වර්ෂ 1 වෙනි සියවසේදී ක්‍රිස්තු වර්ෂ 2 වෙනි සියවසේදී අකුරු වල හැඩය ටික හතරස් ගතිය විදිහට රවුම් ගතියට යනවා. ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවස ක්‍රිස්තු වර්ෂ 4 ක්‍රිස්තු වර්ෂ 5 ක්‍රිස්තු වර්ෂ 6 දී තව ටිකක් රවුම් වෙනවා. අකුරු හැඩය 7 8 9 10 සියවස් වල තව වෙනස් වෙනවා. ඊට ක්‍රිස්තුපූර්ව 14 15 වෙනි සියවස්වලදී තව අකුරු හැඩය රවුම් වටකුරු හැඩයක් ඇවිල්ලා වර්තමානයේදී මේ විදිහට අකුර හැදෙනවා. ඉතින් එහෙනම් තමයි මේක සියවස කියන්නේ සිංහල අක්ෂර කියන්නේ අක්ෂරමාලා විකාශනය. මේ තියෙන බ්‍රාහ්මීය අක්ෂරමාලාව. මේ තියෙන බ්‍රාහ්මීය අක්ෂර අයන්න ආ ඊ ඊ ඌ ඕ ඒ ක ක ග ස ච ලිපියෙන් ආ යන්න මේ ලිපි දිශා වෙනස්
ලංකාවේ මෙම අක්ෂර නමුත් ලංකාවේ මෙම හමුවන්නේ අල්ප වශයෙන්. උතුර ඉන්දියාවේ හමුවන ඊ අක්ෂරය. ඉතින් මේක අශෝක රජුමගේ අක්ෂරවලක් තියෙන මේ ඊ අකුර. උතුර ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ ලංකාවම ඌ අක්ෂරයට සමාන වී නොහොම තමයි. ත ට ද ද න ම හ බ ප ලංකාව සහ දක්ෂිණ ඉන්දියාවේ අක්ෂරයට පහත් පළමු හා දෙවන අක්ෂර උත්තර ඉන්දියා අශෝක රජුගේ දැක්කේ සහ සිව්වන අවස්ථාවේදී ස්වරූපින්නේ විදිහට තමයි අශෝක රජුගේ තුන්වෙනි ආකාරයේ ද්වි අක්ෂරයකට හැකීමෙන් මේ තුන්වෙනි ආකාරයේ ත්‍රිකෝණයක් හැදී දෙයක් අශෝක ලිපිවල දක්නට තියෙනවා කියලා කියනවා. උදාහරණයක් ක අක්ෂරය ගෙන පිළි එක්වීම ආකාරය අවධානය කරමු. මෙහි දැක්වෙන අක්ෂරයක් එක්වන්නේ සිසු අර්ථ දෙකක් දක්වා ඇති හසු පිණිසයි. ඒ වගේම මේ තියෙන බ්‍රාහ්මී අක්ෂරවල පූර්ව බ්‍රාහ්මී අක්ෂරගේ ක ඊට පස්සේ කා කී කූ කේ කෝ අස්තකාලෙදි කෝ මේ තමයි උඩින්සා සම්පූර්ණ මේ පිළි ටික යදලා අක්ෂරයට පිළි යදලා අක්ෂරේ උච්චාරණ හැටි තමයි මේ තියෙන්නේ. මේ වැඩිපුර සංකේත වලින් තිබ්බේ. ඉතින් සංකේත හරි ගන්න මේ අකුරු මුලින්ම තියෙන ඉතින් පූර්ව බ්‍රාහ්මීය අක්ෂර තමයි කලින් කිව්වේ. දැන් තියෙන්නේ ඊළඟට තියෙන 1 සහ 4 සියව අපර බ්‍රාහ්මීය අක්ෂර. මෙන්න මේ තියෙන අපර බ්‍රාහ්මීය අක්ෂර උදාහරණයක්. ලංකාවේ ශිලාලිපි අවධානය කරද්දී අවධි 3කට අධ්‍යයනය කරන්න ඕන. ඉතින් මේ අවධි 3 හැදෙන්නේ අක්ෂර මත තමයි මේ අවධි 3 අවධානය වෙන්නේ. ඉතින් මුල්ම අවධිය තමයි පූර්ව බ්‍රාහ්මීය. ඉතින් මේ ක්‍රිස්තු පූර්ව 3 සහ ක්‍රිස්තු වර්ෂ 1. ඊට පස්සේ දෙවෙනි එක තමයි අපර බ්‍රාහ්මීය. ක්‍රිස්තු වර්ෂ 1 සහ ක්‍රිස්තු වර්ෂ 7. ඊට පස්සේ මැදිකාලීන අකුරු. ඉතින් ක්‍රිස්තු වර්ෂ 4 හා ක්‍රිස්තු වර්ෂ 15 දක්වා මැදිකාලීන අකුරු. මේ පූර්ව බ්‍රාහ්මීය අක්ෂර ගැන කියන වැඩි ප්‍රමාණයක් ලෙන් ආශ්‍රිතව ලියවිලි ඇති නිසා මේවා ලෙන් ලිපි කියලා හඳුන්වනවා. ඉතින් මුල්ම කාලේ මේවා ලෙන් වල කට අරන් කොටපු ලෙන් වල බිත්ති වල ලියලා තියෙනවා. ලෙන පූජා කරපු පුද්ගලයා පූජා කරපු භික්ෂුව හා භික්ෂු කණ්ඩායම නැත්නම් සමස්ත ලංකාවෙන් භික්ෂුන්ට පොදු පූජා කරලෙනද කියලා ඒ වගේම ඔහුගේ තනතුරු හා නිර්නාමය අරමුණ රජුරු කාලෙත් උන්වගේ දේවල් ඇතුළත් කරලා ඒ වගේම අතීත තොරතුරු ඇතුළත් කරලා මේවා ලියනවා. ඉතින් ලෙන් මේවා වැඩි ප්‍රමාණයක් ලෙන් වල තියෙන නිසා ලෙන් ලිපි කියනවා. මේවා ඉතින් පූර්ව බ්‍රාහ්මීය අකුරු වලින් ලියපු නිසා මේවා ක්‍රිස්තු වර්ෂ පූර්ව 3 වෙනි සියවස ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවස අතර සියවස් වල මෙන්න මේ රූපේ තියෙන අකුරු වලින් තමයි ලියලා තියෙන්නේ. මේවා ගොඩක් සංකේත වගේම ඇලපිලි එදිලා තියෙනවා. හරි. ඊට පස්සේ පූර්ව බ්‍රාහ්මීය යුගයේදී එකල සමාජයේ විවිධ තරාතිරම් පුද්ගලයෝ කියන්නේ රාජ්‍ය විශ්වවරු දියණිවරු රජවරුන්ගේ ඒ වගේ ප්‍රාදේශීය පාලකයෝ සංඝයාට පිදෝ ලෙන් තමයි මේ ලෙන් ලිපි කියලා කියන්නේ වැඩි ප්‍රමාණයක්. මෙහෙම අක්ෂර භාවිත නොවන. ඉතින් මේවා අක්ෂර නෙවෙයි. මේවා සංකේත පද්ධතියක්. මේ සංකේත වල විවිධ ශබ්ද ආදේශ කළා තමයි මේවා උච්චාරණය කරලා තියෙන්නේ. ඉතින් ශබ්ද මුල් කරගෙන මේවා උච්චාරණය. වගේ ශිෂ්ටාචාරයේදී ඒ කියන්නේ මුල්ම කාලේ ශිෂ්ටාචාරයෙන් ගියන් ඒ ආසන්න කාලය වෙනකම් මේවා භාවිත වෙලා තියෙනවා. මේ සංකේතාත්මක අක්ෂර ශිෂ්ටාචාරයේදීත් මේවා භාවිත කරලා තියෙනවා.
තව ලංකාවේ ඉන්දියාවේ වෙන උතුරු දකුණු ඉන්දියාවේ මේ අක්ෂර තියෙනවා. ඉතින් ඉන්දියාවේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ එහෙම මේව භාවිතා වෙලා තියෙනවා. ඒ වගේම අපිට හරියට මේ ගැන පැහැදිලි නැතත් ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස දක්වා පූර්ව බ්‍රාහ්මීය අක්ෂර භාවිත වී ඇති බව අනුමාන කරන්න පුළුවන්. ඉතින් මේ විදිහ තමයි පූර්ව බ්‍රාහ්මීය අක්ෂර ගැන අපර බ්‍රාහ්මීය අක්ෂර ගැන කියන්නේ. මේකේ ආරම්භය අපිට කියව නොහැක. ඉතින් මේක ආරම්භය අපිට කියන්න බැරි හේතුව වන්නේ මේ ලේඛන අතර තියෙන්නේ අදට ඉතිරි වෙලා තියෙන්නේ මැටි බඳුන්නා ශිලා පෘෂ්ඨයක ගල් මත ලියපු ලේඛන ලේන් ලිපි වගේ ඉතුරු වෙලා තියෙන. ඒ වගේම මැටි බඳුන් වල තනින් තනක ගොඩ කැටිලා ගිය කොටස් වල තියෙන අක්ෂරමාලා මේ සංකේතාත්මක අක්ෂරමාලා ඉතුරු වෙලා තියෙනවා. අනේ ඒව නිසා හරියටම කියන්න බෑ මේකේ ආරම්භ කාලය හා අවසන් කාලය ගැන මේ අනුමාන වශයෙන් තමයි කියන්නේ. ක්‍රිස්තුවල 900 දක්වා පූර්ව බ්‍රාහ්මීය අක්ෂර භාවිතා වුණා කියලා. අශෝක අක්ෂර සමග ගැලපීමේදී මේක වෙනස්කම් දැක ගන්න පුළුවන්. ලංකාවේ උත්තිය රජුගේ ලෙන් වලද ඊ සහ ම අක්ෂර දැක්වීම හැකිය. මේ උත්තිය කියන රජ තමයි ලංකාවේ හිටි ඊ අකුර සහ ම අකුර දැක්ගත හැකි. කලින් මම ෆොටෝ එකේ පෙන්නුවා ඊ සහ ම. ආයි පෙන්වන්න. මේ තියෙන ම අකුර මේක අශෝක රජුගේ අක්ෂරමාලාවේ තියෙනවා කියන්නම. ඊට පස්සේ අනිත් අකුර තමයි ඊ. මෙන්න මේක. මෙන්න මේ අකුරේ මෙන්න මේ අකුරේ අශෝක රජුගේ ලේඛනවල කියලා තමයි කියන්නේ. හරි. තව කියනවනම් ලංකාවේ රජ සහ රජ කියන පදය අල්ප ප්‍රාණ ජ අකුර ඉදාගෙන තියෙනවා. ඊට පස්සේ මේක ලංකාවේ වැඩි රජ යන පදේ ලියන්න ඉන්දියානු අල්ප ප්‍රාණ ජ අකුර ඉදාගෙන තියෙනවා. ලංකාවේ වැඩිපුර හම්බෙන ලෙන් ලිපි වල මහා ප්‍රාණ කයන්න බැඳි දායන්න තමයි රජ කියන වචනේ උච්චාරණයට දාගෙන තියෙන්නේ. නූතන සිංහලයට වඩා වෙනස් හා ඉතා සරල වුණා. ඒ කියන්නේ සංකේත සරල හා උච්චාරණය හා ශබ්ද මේවට ශබ්ද දීලා ඒවයි ශබ්ද ඒ අක්ෂරවලට ආවේනික ශබ්ද මත උච්චාරණය කරමු. සරල අක්ෂරමාලාවක් වුණා. මේක දීර්ඝ විස්තර වුණේ නැහැ. දීර්ඝ කියන්නේ මේ අකුරු එක්කලා වචන හදන්න අමාරුයි. යන්නේ නිසා දීර්ඝ විස්තර ලියන්න අමාරු වෙනවා. ඒ වගේම මේක වැඩිපුර මේ අක්ෂර මුල් කාලේ කඩදාසි තිබෙ නැති නිසා මුල්ම කාලේ ඉතින් ගල් මත තමයි ලිව්වේ. ඒකත් ගල් පොළවේ සහභාගී තියෙන ගල් ගෙඩියක් උඩ. ඒක එහාට මෙහාට කරන්න බැහැ නිසා මේ ගල් අඬුවකින් මේ අක්ෂර කොටන්න ගියාම සෑහෙන අමාරු වෙනවා. ඒ නිසා මේකේ වැඩිපුර ලියන්න යන්නේ නැතුව වැඩිපුර අඩුවෙන් ලියලා ඒ වගේම අවශ්‍ය විස්තර පමණක් ලියලා මේවා පිළිහිටවල තියෙනවා. ඊට අමතරව ඒවා සරීමේ අපහසුකම් ඔන්නව තමයි මේ පූර්ව බ්‍රාහ්මීය අක්ෂර ගැන කියන්නේ. ඊට පස්සේ මේ තියෙන පූර්ව බ්‍රාහ්මීය අක්ෂරයක තියෙන උදාහරණ මේකේ තියෙන රජ කියන එක තියෙන රජ ශාක පුත් අය ශිව
වහ පුත් අය ශිව හා මහ සුදර්ශනය ලෙන. ඉතින් මෙහි රාජ්‍ය ගව යන්නේ රජ ශිව විය හැකිය. අර්ථ වන්නේ පළවන ශිව පුත් අය හා ශිවගේ පුත් හා ශිවගේ මහා සුදර්ශන ලෙන. රජ යන ප්‍රාදේශීය පාලිකයා විය හැකි අතර එය ශිව යම දෙදෙනාම රාජ්‍යත්වයට පත්ව නොවන බව පැහැදිලි වේ. පරම්පරා තුනක් දැක්වෙන මෙම ලිපියේ ලෙන අයත් වන්නේ අවසන්ට දැක්වෙන ශිවර බව පෙනී යයි. නොහොම තමයි මේක මේ කොටලා තියෙන අකුරු වලින් කියවෙන්නේ. ඊළඟට එන අපර බ්‍රාහ්ම යුගය කියනවා අක්ෂර මුලින් ඒ කියන්නේ අක්ෂරයට ඉදිරියෙන් ගැටයක් යෙදෙනවා. පහළට දිගු වී වාමාවර්තව කැරකිලා කෝණාකාර බවින් මිදිලා වටකුරු බවක් ගන්නවා. ඉතින් මේකට උදාහරණය පෙරියකුල ගිරිලිපිය වල්ලේපුරම් සන්නස අක්ෂර වටකුරු වීම තමයි මේ දක්නට තියෙන්නේ. මේ තියෙන හරි. මේ රූපේ පේනවා ඇතිනේ. අපර බ්‍රාහ්මීය අක්ෂර උදාහරණ. එතකොට මේ අපර සහ පශ්චාත් බ්‍රාහ්මීය අක්ෂර කහ උදාහරණ. ඒ කියන්නේ මේ ලිපි පිහිටලා තියෙන ප්‍රදේශයන් කතරගම, බුත්තල, සියඹලාන්ඩු හා මනරාගල වගේ ප්‍රදේශවල තමයි. ඒ වගේම මේ විහාර ගම්බිම් වැව් පූජා කිරීම තමයි මේවා සඳහන් වෙන්නේ. මේ තොරතුරු රජවරුන්ගේ රජ පිළපත හා පරම්පරා විස්තර ගැන දැක්වෙනවා. මීට අමතරව බුද්ධදාස රජු පිළිබඳ දැක්වේ. උදාහරණයක් බුද්ධදාස රජු දැක්වෙන රුවන්වැලි සෑපුර ලිපිය ගැන උදාහරණයක් ගන්න පුළුවන්. මහා නාම රජුගේ තිස්ස මහාරාම ලිපිය තවත් උදාහරණයක්. මේ අපර බ්‍රාහ්මීය හා පශ්චාත් බ්‍රාහ්මීය අක්ෂර ඇතුළත් ලිපිවලට වගේ ඉන්දියාවේ සාතවාහක කියන රාජ්‍ය ආභාෂමය අක්ෂර ලැබිලා තියෙනවා කියලා මතයක් තියෙනවා. ඒ වගේම ඊළඟට තියෙන මැදි කාලීන යුගය ගැන කතා කරන ක්‍රිස්තු වර්ෂ 400 ක්‍රිස්තුවර්ෂ 1500 මෙම කාලෙදී මැටි ටැම් ලිපි තමයි සකස් වෙන්නේ. මේ ටැම් ලිපි වලට කියනවා අත්තානි කණු කියලා කියනවා. අත්තානි කණු නොහොත් ටැම් ලිපි ක්‍රිස්තු වර්ෂ 4500 වසරේ තමයි මැදි කාලීන යුගයේදී තමයි මේවා බිහි වෙන්නේ. මැදි කාලීන යුගයේ ඒ වගේම රජවරුන්ගේ දෙන ලද වරප්‍රසාද විහාරස්ථාන වලට දෙන වරප්‍රසාද වගේ යම් පෞද්ගලිකව තමන්ට උදව් කර පුද්ගලයන් දීපු වරප්‍රසාද අන්න ඒ වගේ මේ කණුවල සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ විහාර වලින් කඩා වඩා ගන්න පුද්ගලයන් විහාර වලට පූජා කර ඉඩම් වගේ කොටස් වල බලහත්කාරයෙන් අල්ල ගන්න පුද්ගලයන්ට ශාප කළා තිබ්බා. අන්නේ ශාප පිළිබඳ හා දඬුවම් ක්‍රම වගේ දේවල් ජනතාව රජු විසින් පනවන ලද නව නීති හා බදු වගේ දේවල්. මේකට උදාහරණ විදිහට කතරගම ගෝනපිට ගමුව යටි අල්ලා තොට වගේ ප්‍රදේශවල මේකට මැදි කාලීන යුගයේ මේ ටැම් ලිපි වල ලියපු මේ අක්ෂර සඳහා උදාහරණ තියෙන මේ ටැම් ලිපි අක්ෂර වලින් මැදි කාලීන බ්‍රාහ්මීය අක්ෂර ඊට පස්සේ මැදි කාලීන පස්සේ පූර්ව සිංහල. මේ තියෙන මැදි කාලීන බ්‍රාහ්මීය අක්ෂර උදාහරණ. මේ රූප දැක්කම මතක් වෙන එකක් තියෙන්නේ. මේ තමයි තඹ සන්නස
මේක මේ අකුරු තියෙන ටිකක් කටගොරුයි. ඉතින් පූර්ව සිංහල ගැන කියනවා බ්‍රාහ්මීය අක්ෂර වල ස්වභාවය වෙනස් වී නව ආරලක් යන්නේ මේ කාලයේදී. ඒ වගේම මෙම යුගය ආරම්භ වෙන පූර්ව සිංහල යුගය. ඊට පස්සේ පල්ලව ආభాෂය ලැබිලා තියෙනවා මේ කාලෙදී. ඒගේ සංස්කෘත ආවිතේ බැඳී අකුරු ලිවීම ආරම්භ මේ කාලේ. සිංහල භාෂාවේ ඈකාරය එකතු වෙන්නේ මේ කාලේ. ඊට පස්සේ රජුගේ වීරත්වය දැක්වීම දම් දිය දුනු දඹදිව ජයගත් ආදී පද එකතු වෙනවා මේ කාලේ. ඒ කියන්නේ සිංහල වලට තව අලුත් සිංහල වචන මාලා අකුරු කියන්නේ නව ව්‍යාකරණ විදි අකුරුත් එක්ක එකතු වෙලා නව අරුද්දින වචන හැදින කාල සීමාව නවතින අපි පාවිච්චි කරන සිංහල වල. ඊට පස්සේ යෙදුම් සිංහල යෙදුම් හැදෙනවා. සිරසඟ බෝ මහපුර සිරිසංගබෝ මහාපුරිකා කියලා ඒක උපාධි නාමයක්. ඊට පස්සේ අපර සිංහල ඊළඟට අපර සිංහලවලදී පෙරටත් වඩා සිංහල භාෂා තවදුරටත් වචන එකතු වෙලා නව ශබ්ද හැදෙනවා. සිංහල භාෂා ශබ්ද අක්ෂර හා තවදුරටත් එකතු වෙනවා. තුවන් ලෝ ඉක්ුන් ගුණ මුදින් කියන වගේ නව අරුත් දෙන වචන එකතු වෙනවා. හතරවන විජය රජුගේ හෝන පිටිය ටැම් ලිපි තමයි එහෙම සඳහන්. තුවන් වගේ උතුම් වූ වගේ අදහස් වගේ දෙන නව අලුත් වචන ආරම්භ වෙනවා මේ අපර සිංහල වලින්. ඊට පස්සේ මේ තමයි නූතන සිංහල භාෂාවට එනකම් පදනම වැටෙන කාල සීමාව. ඊට පස්සේ එනවා පශ්චාත් සිංහල සමය. තවදුරටත් මේ සිංහල භාෂාව ඒ කියන්නේ අකුරු වල රවුම් භාවය වර්ධනය වෙන්න ගන්න කාලේ. ඉතින් මේකදී පොළොන්නරුවේට අයත් වෙන්නේ. පොළොන්නරුවේගේ අයත් වෙන මේ කාල සීමාවේ අක්ෂර සම්ප්‍රදාය විධිමත් වෙනස් වීම සිදුවන කාලේ තමයි මේක. කියන්නේ නූතන සිංහල වලට එන්න විධිමත් විදියට වෙනස් වීම සිද්ධ වෙන කාලේ. ඉතින් ඇලපිලි පාපිලි කොම්බු ව්‍යංජන අන්න ඒ වගේ දේවල් මේ කාලේදී පශ්චාත් සිංහල සමයේදී එකතු වෙනවා. ඉතින් මෙම කාලයේදී සාහිත්‍ය ලේඛන බිහි වෙන ගොඩක් අනුරාධපුර යුගයේ මෙයට සඳහන් වන්නේ පනාකඩු තඹසන්නස මෙයට හොඳම උදාහරණයක් වෙනවා. ඉතින් මේ ඒ යමීම පළවන විජයබාහු රජු සමයේ ලියපු දෙවන ගිරි ලිපිය. මහා පරාක්‍රම බාහුගේ මහා විහාර ලිපිය. නිශ්ශංක මල්ල රජු විසින් කරපු ලිපි ලේඛන ශිලා ලිපි හා ලේඛන නූතන සිංහල. ඊට පස්සේ අපිට අන්තිම යුගය නූතන සිංහල කියන්නේ මේ කාලේ වෙන්නේ ලංකාවේ කෝට්ටේ රාජධානි යුගය. කියන්නේ 15 වෙනි සියවස වගේ කෝට්ටේ රාජධානි යුගය. ඊට පස්සේ මේ කෝට්ටේ රාජධානි යුගයේ ඉඳන් අද දක්වා 2035 දක්වා මේ සිංහල විකාශනය තමයි තියෙන්නේ කෝට්ටේ යුගයේ ඉඳන්. මේක 6 වෙනි පරාක්‍රම බාහු රජුගේ මඩවල ගිරි ලිපිය මේ නූතන සිංහල භාෂාවේ මේ බින්දුවට පේනවනේ. මේ නූතන සිංහල වලට එන්න හදන විකාශනයේදී නිකන් අපේ අකුරු වගේම රවුම් භාවය තියෙනවා. ඒ වගේම සමහර අකුරු සයන්න ලයන්න බින්දුව උයන්න කයන්න වගේ එහෙම බලා ගන්න පුළුවන්. කොම්බුව එහෙම බලා ගන්න පුළුවන්. ඔන්න ඒ විදිහ තමයි නූතන සිංහල වලට එන්න පදනම වැටෙන්නේ. ඊට පස්සේ මේක තවදුරටත් පුස්කොළපත් වෙනුවට 16 වෙනි සියවසේදී ලංකාවට කඩදාසි හඳුන්වලා දෙනවා. චීනය හා යුරෝපයෙන් තමයි මේ කඩදාසි ආනයනය කරන්නේ. ඒ නිසා මේ
චීනය සහ යුරෝපයෙන් ගෙනාව කඩදාසි තාක්ෂණය තවදුරටත් අකුරු වලට කුරුබාවි වර්ධනය වෙන්න තව හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසාම හේතුව නිසා ඊට පස්සේ ඒ වටකුරු භාවය වැඩි වෙනා ලිවීමේ ක්‍රම නිසා මුද්‍රණ අවධිය 1616 වෙනි සියවසේදී ආරම්භ වෙනවා. ඉතින් මේ මුද්‍රණ කාලේ අයත් වෙන්නේ ලන්දේසි යුගයේදී. ලන්දේසි යුගයේ තමයි මුලින්ම ලංකාවේ මුද්‍රණය කරන්න ගන්නෙ. ඉතින් පුවත්පත් මුද්‍රණය වෙන්න ගන්න මේ කාන්සියම් පොඩි ලිපි ලේඛන මුද්‍රණය වෙනවා. අන්න ඒ විදිහට තමයි අද දක්වාම ලන්දේසි යුගයේ තමයි අපි දැන් අද ලියන සිංහල වල මුල්ම ටික එන්නේ අක්ෂර මාලාව. මේක කියලා කියනනම් අපි අහලා තියෙන්නේ ලංකාවේ මිහිඳුහාමුදුරුවෝ ආවත් එක 18 කොළේ කර්මාන්ත කරන පුද්ගලයාත් එක්ක අක්ෂර කලාව එහෙම ගෙනාව කියලා. ඉතින් එහෙම නෙවෙයි. මේක දේශීය සම්භාවය තියෙන්නේ. ඉතින් මෙහෙම මුලින්ම තියෙන්නේ සංකේතාත්මක අකුරු. ඊට පස්සේ මේ සංකේතාත්මක අකුරු බුදුදහම ආවට පස්සේ මිහිඳුහාමුදුරුවෝ ලංකාවට ආවට පස්සේ තව විධිමත් භාවයට හැරෙනවා. ඒ කියන්නේ බුදුදහම තියෙන හර පද්ධතිය ශිෂ්ටභාවය ඒ වගේම බුදුදහම ඉගෙන ගැනීමෙන් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙනවා. ඒකත් එක්ක මිනිස් තවදුරටත් සිතුම් පැතුම් වෙනස් වෙනවා. පැරණි හඬමිටි අදහස් අතහැරලා නව අදහස් වලට යනවා. ඉතින් අන්න ඒකත් එක්ක බුද්ධිමය වර්ධනය සිදු වෙනවා. මේ වර්ධනය වීමත් එක්ක පරණ මේ සංඥා භාෂාව අතහැරලා නව බ්‍රාහ්මීය අකුරු තව දේශීය විදියට සම්භව වෙන්න ටික අලුත් කරනවට පරිණාමය කරනවා. එන්න බුද්ධිය දියුණු වෙන තව දේවල් දැනගන්න තමන්ගේ අක්ෂරමාලාව තව දුරටත් පරිණාමය කරලා නූතන සිංහල වලට ආවා. ඉතින් මේක මිහිඳුහාමුදුරුවෝ සිංහල අක්ෂරමාලාව සිංහල හොඩි කොලයක ලියාගෙන ආවේ නැහැ. ඉතින් මේක දේශීය සම්භාවයෙන් ඇවිල්ලා මේක වැදගත්ම දේ තමයි මිහිඳුහාමුදුරුවෝ ලංකාවට ආපු නිසා මේක වර්ධනයට තව දුරටත් රුකුල් වීම තමයි සිද්ධ වුනේ. ඒ නිසා තමයි මේ ශිෂ්ටත්වය එක්ක සදාචාරය වගේ සමාජගත වෙනවත් එක්ක භාෂාව සහ කලාව දියුණු වෙනවත් එක්ක තමයි මේ අක්ෂරමාලාව අද දක්වා පරිණාමයෙන් බලපාන්නේ. ඉතින් මේක දේශීය සම්භවයක් මත තමයි මේ ලංකාවේ අක්ෂරමාලාව ඒ කියන්නේ සිංහල අක්ෂරමාලාව නැත්නම් අක්ෂරමාලාවේ පරිණාමය සිද්ධ වෙන්නේ ඔන්න ඔය විදියට. තමයි අක්ෂරමාලාවේ පරිණාමය සිද්ධ වෙන්නේ. ඒ විදිහට අපිට කියන්න තියෙන්නේ. ඒක අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු. ස්තුතියි.